හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස් අත් ඔන්න ඔයගොල්ලෝව සාදරයෙන් පිළිගන්නවා Minecraft Bedwars වීඩියෝ එකට. ඉතින් අදත් අපිත් එක්ක එදා හිටියා වගේ චුට්ටා ඉන්න අර මෙයාට කන්න ගෙනාවු පීදුරු මේ තියෙන්නේ. මේ අද අර කලින් වීඩියෝ එක දැම්මම ඔයගොල්ලෝ කියලා තිබ්බ CWR එකේ කියන CWR එකේ කියන කියලා. ඉතින් අද ආවා CWR එකට. හරිද? කතා කරන්නේ නැද්ද? ඉන්නවනේ. එහෙනම් අපි ඩබල්ස් එකට යන්නේ. රිෆරන්ස් මෙච් එකට ආවා. මේක ගහලා නැද්ද? ආයි පික්සල් නේ ගහන්නේ මහ ලොකුවට මේක ගහන්නේ කියන්නේ වැඩක් නැහැ. අයිපික්සල් මං ගැහුවේ ඈ චිත්ත තේරුම් ගන්නකො. එච්චර ඕනේ නැහැ. ඕන ගන්නවා පැත් තියනවා බලන්න. ප්‍රෝ කියලා හිතාගෙන ඉන්නේ. ප්‍රෝ කියලා හිතයි නෙමෙයි. මැප්පයක් ගන්න නැහැ. මේක දැකලා තියෙන පිකා එක. නෑනේ මම දැකලා නැහැ. පිකා කියන එක නෑ. ඒක නාගේ දැකලා නැහැ කියලා. ඔයාගේ කට්ටියට ප්‍රශ්න තියෙනවා. යාර අතන වෙඩ් එක ඇරලානේ. අන්තිම තප්පරේ. ඒ මට වැදුනේ කොහොමද පිටිපස්සේ ඉන්නකොට? බ්‍රික් ගන්නකො. බලන්න ෆ්‍රෙන්ඩ්ස් බ්‍රික් කරගන්න දන්නේ නේ මේ. බොටා කියලා මං වැටුන්නේ හරිද? වැටුන්නේ ඉතලා බැන්නේ. මේ උඩට යන්න බබ මම හවලට වැටෙනවා. ෆ්‍රෙන්ඩ්ස් මේ ඕගොල්ලන්ට කියන්න දෙයක් තියෙනවා. හරිද? මම පස්සේ කියන්නන්නේ ඒක. දැන් ඕනේ නෑනේ පස්සේ කියන්න. මම දැන් කියන්න ඔකයි කවදාවත් වෙන්නේ නැහැ. ලොකු විස්තරයක්. හරිද? පස්සේ කියන්න. කොහෙද යන්නද? රෙඩ් එක ගමු. රෙඩ් එන්නකෝ. රෙඩි ද පු. ඒක වූල් දාලා තිබ්බේ අපි. ඒ කියන්නේ ඒගොල්ල ඩිෆෙන්ස් එකට. ඒ මූ එක්සයක් අරන් ඉන්නේ. සමහර කට්ටිය හිතලා මේකේ ඩැමේජ් එක වැඩි කියලා කරලායි දන්නේ නැහැ. එම කට්ටිය ඇත්තටම ඉන්නවා. මම ඩැමේජ් වොයිඩ් දානවා. මට බෑ ඒව නැති කරගන්න. හරි හරි MS ඔයා මේවා කරන්න. ඔය කරේ ඔය මේවා කරේ. හරි එන්න බල්ලා ගිහුවා. හරි අපේ බෙඩ් එක කර නයිස් ජීජි. අපි උන්ට ගහමුනේ. හරි යන්න ටීන් ටිකක් ගහනවා. ඔව් වොයිඩ් එන්න බෑ. දැන්ද කියන්නේ? මම වොයිඩ් දුන්නේ උන්ට ගහන්නේ නංගෝ. ඒ හරියටම රීස්පෝන් වුණත් එක්කම මෙහෙනවා. දුවන්නේ බොට්ටා. උගේ බෙඩ් එකත් කැඩුවා. අලෝ. Thank you so much bro. Thank you. මම ඒ කියන්නේ හරි මම ටක් ගාලා යනවා මෙතන අරු මේවා දාන්නේ හිටියේ. ඔව්. ඉන්විසිබල්. බ්‍රෝ ඔයා ඉන්විසිබල් දන්නේ නැද්දනේ අයියෝ අර බලන්නකෝ. හරිද වයිට් ඔය මං ගහපු එක ඉන්විසිබල් හරිද? ඌ අයන් ඉන්ගට් එකක් අතේ තියාගෙන එනවා. කොහෙ ඉන්නේ මිද්ද? තිකන ලෝජිය. මිද්ද ඉන්න. මම මුගේ බේස් එකේ රෙඩ්ලගේ බේස් එකේ ඉන්නේ. මම මරනොත් ගණන් ෆයර් බෝල් වැඩි වුණා ගත්තා. මාත් බොටෙක් වෙන්න යන්නේ ෆයර් බෝල් අරගෙන. බොටෙක් තමයි එක වෙනම කතාව මේ. මම මේ ෆයර් බෝල් ගහන කට්ටියට බොට් කියන්න එපා. අර මේක කියා. නැහැ අර මේ එක දිගට ෆයර් බෝල් ස්පෑම් කරන අය මට පේන්න බෑ. කියන්නේ එකක් ගහලා ඉන්නේ වුණුත් ඉන්නවා දිග දාගෙන ෆයර් බෝල් ජීජි පොඩ්ඩෙන් වයිට්ලානේ ඉන්නේ හරි. වයිට්ලගේ බෙඩ් එක මම මෙව්වා කරා. බෙඩ් එක ආයි ඩිෆෙන්ස් එකක් දාලා. ඔයා දෙන්න ගියලා කියන්නේ මං වයිට්ලාගේ මේකේ ඉන්නේ. ඩිෆෙන්ස් එක කරලා දෙන්නද? කොහමද? ඊ වූල් ටිකට මොකක්ද උනේ? what the fuck? ෆයර් බෝල් කමින් through. හරි. බෙඩ් එක එලි පිට තියෙන්නේ. කඩන්න ගිහිල්ලා. බෙඩ් එක එලි පිට උනාට මං එලි පිට ඉන්නේ. ආයි බල ආයි ගහුවා. හරි මං යනවා. ආයි ගැබුවා. හරි ඉක්මන යන්න. මට පේනවා එපා bro just chill. අම්මෝ
බේරුණා බුදුවම්මෝ උන් දෙන්නම ආවා වැටුණා ඔයාට මේක කියන් තියෙන මට ක්ලච්චෝ ගිය කියලා තමයි මිඩ් එකට යනවා යම්මා. උන් දෙන්න මිඩ්ඩ හරි හරි. මේලා. හරි හරි. හරි. නෑ පිටිපස්සේ අම්මෝ යානන් දින්න. ජීජී අනේ තව කෙනෙක් ඉන්නවා. අනේ දින්න. අපි දින්න ෆ්‍රෙන්ඩ්ස් අපි දින්න අම්බෝ මේ අයන් ටික එහෙනම් අමුතු බාඩ් එකක් දාගෙන ඉතින්. ෆ්‍රෙන්ඩ්ස් මම මේ වෙන ටෙක්ස්ට් පැක් එකක් දාගත්ත ඔයගොල්ලන්ට කියන්න දෙයක් තියෙනවා මම කලින් කියන්නම් කිව්වද කියලා මතක නෑ කිව්වද කොහෙද හරි මේ අපේ ඩිස්කෝඩ් සර්වර් එකට ජොයින් වෙලා ඔයාලට මේ ඔක්කොම ටෙක්ස්ට් පැක් ටික ගන්න පුළුවන් ඕනේ කවුරු හරි ඉන්න මම ජොයින් වෙලා ගන්න මේක නම් මේ ඩෙවි ටෙක්ස්ට් පැක් එකක් අර අලුත් ඒවත් දාලා තියෙන්නේ ඒකට ඔයාලට ඕනේ ඒකට ජොයින් වෙලා ගන්න පුළුවන් එදලා බෙඩ් එක කඩා ගන්න පුළුවන්. අනේ අම්මෝ ඕන්න තමයි ප්‍රශ්නේ මොනාද චුට්ට කරන්න එපා ඌ වැඩ කරන්න එපා දැන් මෙතන ස්පෝන් වෙනවා පොතේ හැටියට. බලාගෙන ඉන්න. පොතේ හැටියට ඔය ස්පෝන් උනේ මට වදින්නේ නෑනේ අප්ප එකක්. ස්කිලිජු අන්න ඒකත් ඉස්සුවා මොනවාද මම ඇහුවේ. එතන මේ බොරු. කානවත ආමර ගන්න. මේක වැඩ නැද්ද වැඩ. ග්‍රීලා ඉන්නවා තාන. අද පින්ක් ලන්නේ. පින්ක් ලන්නේ. ඒක ටීම් එකයි ඉන්නේ. පින්ක් නෑ වයිට් ඉන්නේ වයිට් මෙහෙ වයිලා බෙඩ් එක. ඒක හෙන චූටි හිම්පිච්චම් මේක දාලා දෙන්න. එන්න පිටිපස්සේ. මේකේ වින්නේ පිට එක මොකද්ද දන්නේ නැහැ මම මැරුණා මරාගෙන මැරුණා උතන මේ ඒ ඔයාගේ ස්කින් එක නේ උඩ තියෙන්නේ හෝලි හරි ඔයා මැරුණා කියන්න එපා මට කරන් දෙන්න යාන බෙඩ් එක කඩා. යා බය බෝල් එක ගාලා ඒගොල්ලෝ ඩිෆෙන්ස් එක කෙඩවල. මිස්ටරි බොක්ස් එකක් හම්බුනාලු මට. තරු දෙක. ඇත්තටම මම බුද්ධිමත් මට කරන් දෙයක් නැහැ මොකක්? නෑ මට එකෙක් ගහගෙන පැන්න හරිද අනේ උඩට ගියා. වැටුණාට ෆයිනල් කිල් එකක් සමහර විට එන්නේ නැති මට ආවේ නැහැ කිව්වා. එහෙනම් නෑ තමයි ඌ වටෙන් එන්නේ ඌ වටෙන් එන්නේ අපේ බේස් එක පැත්තේ මේ මට මේ ටික ඔතන දීපාට වඩා. ඌ අරහෙට යනවා බාන්නක මේ පාරවලදී කාපත් දාලා බිල් කරන්න බෑනේ. කොහෙ ඉන්නේ? හරි අපි දින් ඒ ඌ ක්ලච් කරා ඌ මං එනවා හැරිට මං යාට ගහනවා ගිහිල්ලා. අර ජීවත් වෙන්න දෙන්නේ නැහැ. මේ ලෝකේ යාට නෙමෙයි. මමලා. ඔය ගැහුවේ එහෙමයි හරිද? මොකටම වරදිලා චුට්ටක්. ඩ්‍රීම් කාරේ ඉන්නනේ. පාඩ ගන්න. ජී හරි දැන් මේ මැච් එකට කලිනුත් අර හැක් එක්කෙනා සෙට් වුණා හරිද මේ අපි ගියා බ්‍රිජ් කරා ඊට පස්සේ ඌ ආවා අපි දෙන්නට ගැහුවා බෙඩ් එක කැඩුවා ආයි අපි දෙන්නට ගැහුවා හරිම සරලයි මගේ පැත්තට මේ බලන් ඉඳිනකොට මට ගැහුවානේ ඒ වාගේ ස්කිල් ඉෂුව එකේ කරන් දෙන්න කොහොමද තමයි භයානකයි මවගේ බ්‍රිජ් එක උඩට ලයින් කරා what's going on එන් ලුලා බෙඩ් කඩමු ටීන් ටිකක් ඕන අයියෝ ඔයා ගහන්න
ඔයා ගහන්න මාරපතයි. නයිස් නයිස්. මෙතන දැන් පොතේ හැටියට ස්පෝන් වෙන්න ඕන. ස්ප්ලිට් ඊට ඉන්දියා කම්බුලානේ. මල්ලේ ඉතින් මෙයාට ගහන්න බෑනේ. මොකක්ද වෙන්නේ? ස්පෝන් ප්‍රොටෙක්ෂන් මයි කියන්නේ කියලා. අන්න ඒකට. මයි කියලා. එහෙම වාට අනේ. කියන්නේ මට ඉන්දියා කම්බුලා කොහෙන්ද කැරේ හැබැයි. ඇයි අර වැටුරනේ උගේ එක වාට රොප්පු වුණා. වෙනවද? ඔව්. ඩයමන්ඩ් ටික දාලා යන්න මට ඩයමන්ඩ් ෆ්‍රී දෙන්න ආසයි. ග්‍රීන් විතරයි ඉන්නේ. ඉන් මැප් තියනවද? ආයි අපි වොයිඩ් උනොත් හරි ඔයා වොයිඩ්ෙන් ආ මේ ටික ගන්න මේ ටික. කොහොද ඔයාලා ටග්ගල් වොයිඩ්ෙන් ටිකක් ටග්ගල් වොයිඩ්ෙන් ටටා. අපේ බෙඩ් එකටද ගියේ ඒගොල්ලෝ? අපේ බෙට් එකට එහා පැත්තකට ග්‍රීන් එකටද? නෑ අය එන්නේ නෝ. මෙන්න එන්නෝ. මොනවාද මං ඉවරයි. එන එනිමිලා එනවා. හරි මම වැටුණා. ස්කිල් ඉෂූ ඔය උට ගහගන්න බලන්න කොහොම හරි උට ගහගන්න බලන්න ස්පෝන් ප්‍රොටෙක්ෂන් එක කාටවත් වදින්නේ එක්කනේ බ්ලොක් එකේ කියලා. අනේ මේ ෆයර් බෝල් ගහනවා මේ මුඩ. ෆයර් බෝල් හතරක් වතුන මං ඉතින් ස්පෝන් වෙච්ච ගම. මේක තමයි මං කිව්වේ මේකේ ෆයර් බෝල් ගහන වැඩි කියලා ඉක්ලා බෑ නේද? එහෙනම් අපි ගහනවා ඔව් බය වෙන්න එපා. එහෙම ඒවා නෑ ක්ලච් කරනවා නෑ එහෙම තමයි. අන්න එක්කලා ඉන්නේ. මේ ගැහුවේ. හරි එහෙනම් මම මේ ක්ලච් කරනවා බය වෙන්න එපා වරින් සූගුළු බය වෙන්න වෙලා එපා. ගියා කෙනෙක්. ඌ ආයෙ රීකනෙක්ට් වෙන්න බෑනේ හින්දා බය වෙන්න යන්නේ අර එන්නේ බ්ලූ එකේ. බ්ලූ. අනේ මොරෙල් එකට මම ෆුල් ලූට් අප් වෙලා ගහනවා එතකොට කොහොමද ගියේ නෙමේ නේ සෝලොත් තේරෙනවද හා තේරෙනවද අන්න අරයා මොනවද මන්ද කරනවා හෙට යනවා මේ හිතන. භාවනා කරන්නත් දන්නේ නැහැ අර කලින් මැච් එකේ සාදුව මතකද ඌ සාදු කියලා මං හිතන්නේ. යනවා මෙහෙට යනවා නිකන්. එහෙම භාවනා කරන්නේ නැහැ හැබැයි කමන්නේ මේ මේ භාවනා කරලා කොච්චර හොඳද කියලා නම් එයාට අර නිකන් භාවනා එක තැනක ඉන්න බෑ මහර මොකක් කරන එහෙම යද්දි එයාට පාවෙල් කියන්නේ. හරි වචනේ තේරෙන්නේ නැහැ කියන්නේ. ඒ නිසා ඕන්න. ඩයමන්ඩ් අවුරුද්දක ශීෂ්. නැත්තම් ඉන්විසිබල් ගිහින් ගහන්න යන්න ඕන බලන්න මේක ඉන්නේ තියෙනවා එම්එස් ඇවිල්ලා තියෙනවා වගේ ඉස්සරහ ඩයමන්ඩ් ජෙනරේටරේ. එහෙම ගහන්න එන්න. දැන් ඉන්විස් එකක් ගත්තවකෝ. අර ෆයර් බෝල් ගන්න. බ්‍රෝ ආ නයිස් 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 ඩූඩ් අපි ඉන්විස් එක ගහමු